අයිබෝන් දන්නවද මේ මොනවද කරන්න කියලා දිගටි කවරවලට වැලි පුරෝපුරෝමයක් කාන්තාරවල සිද්ධ වෙන කාදනය අවම කරන්නලු මෙහෙම කරන්නේ මේ මොකක්ද අප්පා මේ ගෑල්ලමයාගේ ඔළුව උඩ තියෙන්නේ ලෝකයේ පළල්ම කට තමයි මේ ඔයාලට මීට කලිනුත් මම පෙන්නලා තියෙනවා මොකද 2010 ඉඳන් මේ රෙකෝඩ් එක මෙයා උසුලන්නේ නම ෆ්‍රැන්සිස්කෝ ඩොමින්ගෝ මෙයා ඇන්ගෝලා ජාතිකයෙක් හත්තිකේ මේ බෝංචි කඩනවා නේද මොන විදිහේ වාහනයක්ද යාළුමේ මම මේ ළඟදී හීනෙනුත් දැක්ක මෙන්න මෙහෙම අයිටම් එකක්. සල්ලිකාරයෙකුගේ පුතෙකුගේ වෙඩිමක් කිව්වට මෙයාගේ හෝම් කමින් එක. පිළිගන්න විදිහ තමයි ඔයාලා මේ බලාගෙන ඉන්නේ. අපේ රටෙත් නෙළුම් මල් විකුණන අයට මෙන්න තියෙනවා නියම අයිඩියා එකක් කරනවා නම්. ඉන්ස්ට්‍රග්‍රෑම් එකෙන් මම මේක දැක්කේ ඔයාලටත් පෙන්වන්න හිතුණා මේ මල් ටික බොකේ එකක් වගේ හදලා තියෙන්නේ නෙළුම් කොලේම පාවිච්චි කරලානේ. හයිබ්‍රිඩ් එළවලු ප්‍රභේදවල තියෙන ගුණාංගයක් නේ ගහට ඔරොත්තු නොදෙන්න තරමේ අස්වැන්නක් දෙන එක. හැබැයි ඉතින් එකපාරින්ම ගහේ ආයු කාලෙත් ඉවරයි. අපේ රටේ සමහර පැතිවල තියෙනවා මෙන්න මෙහෙම සීන්. රේල් පාරේ කඩවල් දාගෙන ඉන්න අයගේ මලක් වුණත් ඕනි නෑනේ ඕනිවට වඩා හොරතල් කරන්න. බලෙන් පුප්පන්නේ බලෙන්. අපේ රටේ ෆාමසි වලට අපි ගියාම උසමදි නම් ෆාමසිය ඇතුලේ වැඩ කරන අය සමහර වෙලාවට සමහර බෙහෙත් වර්ග බංගුතිය තියා ඒව උඩට නැගලා ගන්නවා අපි ඕනිතරම් දැකලා තියෙනවනේ. ඒ අතින් කොහමද චීනේ තියෙන ෆාමසි? පෘතුගාලයේ හයි වෝල්ටේජ් පෝල් එකක කොක්කු විශේෂයක්ලු මේ කූඩු නිර්මාණය කරලා තියෙන්නේ. අම්මෝ කොහමද ඒක? පව් කියලාත් හිතෙනවනේ. ඔයාගේ ජීවිතේට දකින පට්ටම ඔරලෝසුවක් වෙයි මෙන්න මේක නම්. තව වීඩියෝ එකක් සෙට් වුණා බලන්නකෝ මේ දවස්වල වෛරල් වෙන මේ අරුම පුදුම කාර් එකේ. මේ ෆ්ලයින් ටීවී එකක් චීනුන්ගේ වැඩ. කිවි අස්වැන්න නෙලන්න නිෂ්පාදනය කරලා තියෙන හාවස්ටින් මැෂින් එකක් නේ යාළුමේ. කඩුවක් විදියට හදපු ඩ්‍රෝන් එකක්. විශේෂත්වය කියන්නේ මේක රිමෝට් එකකින් නෙවෙයි අතින් තමයි කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. ජෙස්චර් කන්ට්‍රෝල් කියලා තමයි මේ සිස්ටම් එකට නම් කියන්නේ. ඌරෝ කියන්නේ නිකන් මේ බලන්නකො මෙතන වෙන වැඩේ. මගේ මේ වීඩියෝ 400 ගාන ඇතුලේ ඔයාලට මම පෙන්නලා ඇති එක එක විදිහේ බයිසිකල් නම් 30-40කට වඩා. අද මේ බයිසිකලේ නෑ වෙනමම පැඩල් එකක් සීට් එකෙන්ම පැඩල් කරන විදිහටනේ මේක හදලා තියෙන්නේ යාළුවනේ. කෝච්චිත් එක්ක හරියට රේස් දුවන බව්වේ. මෙන්න බලන්නකෝ පැත්තකට දාලා තිබ්බ කායකේ ඩිකිය කාලයකට පස්සේ අරිද්දි ඇතුලේ තිබුණු දේ. වව්ම තමයි ඒක නම්. කොහොමද ගැන්න එක? ගම් වතුර දාන දවස්වලට පුංචි කාලේ අපේ කොල්ල කුරුට්ට සෙට් එකත් මේ විදිහම තමයි. ස්මාර්ට් ට්‍රික් එකක් වහල උඩට පොල් වැටෙන එක වළක්ව ගන්න. හැබැයි ඉතින් සමහර වෙලාවට අතු දිගේ පොල් එතකොට ලොකු ඇට්ටි එනවා. අන්න එතකොට නම් පුතේ සොරි. පටපණුවගෙන් සේද ලබා ගැනීමේ කර්මාන්තයේදී මිනිස්සු පාවිච්චි කරනවා එක එක විදිහේ උපක්‍රම. ඔයාලට මතක ඇති මම ඊට කලිනුත් කීප දවසක්ම පෙන්නලා තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ මෙතඩ් එකක් නම් පෙන්නලා නැහැ. ලස්සනයි. අපේ රටේ නොවුනත් සුබපතුම ඔක්කොටමනේ. හඩ්ඩේ
ඇත්තම සතෙක් නේද මේ මෙයා පර්ස් එකක් විදිහට පාවිච්චි කරන්නේ? පෙනුවෙන් නම් එහෙමයි. හැබැයි ඉතින් ආටිෆිෂල් වෙන්නත් පුළුවන්. ඔයාලා දන්නවද තාරාව වැඩිපුරම වතුරේ හිටියත් තාරාවන්ට විශේෂයෙන්ම තාරා පැටවුන්ට තියෙනවා කියලා විශේෂ හැකියාවක් ගස්කල් දිගේ මෙන්න මේ වගේ බිත්ති දිගේ නගින්න ගේමක් නැතුවම. පට්ටම සයිස් පොකිරිස්සෙක් මීට වඩා සයිස් උනුත් ඉන්නවා. සයිස් එක වගේම තමයි ඉතින් මෙයාගේ හැඩක්. මගේ ජීවිතේට මම දැකපු ලස්සනම නෙළුම් විශේෂයක් තමයි මේ. ඇස් කඩාගෙන යන පාට වගේම පෙති තියෙනවනේ මේකේ බර ගානක්. ඩිස්කවරි බයික් එකක රෝද දෙක ගලවලා ඒ වෙනුවට බැරල් දෙකක් අයි කරගෙන නේද? පුංචි පුංචි ලඳු කැලෑ චකබ්ලාස් කරලා දාන සුපිරිම අයිටම් එකක්. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ කෙනෙක් අශ්වයෙකුගේ පිටේ නැගලා ඒ අශ්වයව මේ බාධක වලින් පන්නන විදිහේ ක්‍රීඩාවක්නේ. එතකොට මේ ලේඩිට මොකද්ද මෙතනදි මේ වෙලා තියෙන්නේ? හංසයෝ කියන්නේ හරි අහිංසක සත්තු වර්ගයක් කියලානේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ නේද? තාමත් ඔයා එහෙමද හිතන්නේ? ග්ලෝබල් ෆැෂන් කැලෙන්ඩර් එකේ තියෙන වඩාත් සුවිශේෂී ඉවෙන්ට් එකක් විදිහට තමයි සලකන්නේ පැරිස් ෆැෂන් වීක් එක. කොහොමද මේ මොඩල්ස්ලගේ එන්ට්‍රන්ස් එක? මේ බලන්නකෝ පොළොව යටට බැහැපු කෙසෙල් එවරි වගේනේ මේ මඤ්ඤොක්ක විශේෂයේ අල බහින්නේ. Quantos quilos aqui dá, Rafael? මොකද හිතන්නේ මෙන්න මේ වීඩියෝ එක ගැන ඔයා ඇත්තටම බෙදා හදාගෙන මේ දෙන්න කෑම කන වීඩියෝ එකක්ද නැත්නම් රිවර්ස් කරපු වීඩියෝ එකක්ද මේක? අපි හිතුවොත් රිවර්ස් කරපු එකක් කියලා. මෙන්න මෙහෙම තමයි ඇත්තටම මෙතනදි සිද්ධ වුනේ. අහිංසක සතා පව්විතින් මැරිලා නෑ මේ සද්දන්තයා තවමත් ජීවත් වෙනවා. කොහොම මේ විදිහට සිද්ධ වුණාද දන්නේ නෑ. හැබැයි මේ පුද්ගලයා මේ කැස්බෑවව අනිත් පැත්ත හරවලා ආපහු මුහුදටම යවන්න සමත් වෙනවා. අද දවසට අපි වීඩියෝ එක අවසන් කරමුද එහෙනම් මෙන්න මේ සුපිරිම නිර්මාණයක් බලන ගමන්. ආරාධනා කරන ඔයාට තාමත් අපේ channel එකත් එක්ක එකතු වුණේ නැත්නම් subscribe කරලා bell notification උත් on කරගෙනම එකතු වෙන්න කියලා. ඒ වගේම තියෙනවා මෙන්න මෙතනත් ඔයාට අපේ channel එකේ miss වෙච්ච වීඩියෝ එකක් අමතක නොකරම ඒකත් බලලා එනම් පරිස්සමට ඉන්න. මං එනම් අදට මෙතනින් නැවතුණා. ඔයාලට ජය.